ආදරණීය දරුවනේ ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ ඔයාලගේ 12 ශ්‍රේණියේ අවසාන පාඩමේ 11.1 11.2 සහ 11.3 කියන නිපුණතා මට්ටම් තුනම මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. මෙතන තියෙන්නේ අපි කලින් කතා කරපු කරුණු. ඒ කියන්නේ ඔයාලා 11 වසරේදී ඉගෙනගත්ත සමහර කරුණු තමයි මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්නේ. ඒක නිසා ගොඩක් පහසුයි. ඔයාලට මේ කරුණු අර අනිත් කරුණු වගේ අලුත් කරුණු නෙවෙයි මේ කරුණු ඔයාලා 11 වසරේදීත් කොමර්ස් විෂය කරලා තියෙනවා නම් 11 වසරේදීත් ඉගෙන ගත්ත කරුණු තමයි මේ පාඩමේ තියෙන්නේ. දැන් අපි ඉස්සලාම වෙළඳාම කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරමු. කොහොමද මේ වෙළඳාම කියන එක අර්ථ දක්වන්නේ කියලා. 11 වසරේ වගේ නෙවෙයි මේ පාඩමේදී ඔයාලට අලුත් අර්ථ දැක්වීමක් වෙළඳාම ගැන දීලා තියෙනවා. බලන්න මොකක්ද ඒ අර්ථ දැක්වීම කියලා. ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය වෙළඳාම කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට කියන්නේ යම්කිසි මිලකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලියට තමයි අපි වෙළඳාම කියලා කියන්නේ. වෙළඳාම ප්‍රධාන කොටස් දෙකයි දේශීය වෙළඳාම විදේශ වෙළඳාම. එතකොට මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා දේශීය වෙළඳාම ගැන. දේශීය වෙළඳාමේ ප්‍රභේද දෙකක් තියෙනවා සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම. විදේශ වෙළඳාමේ ප්‍රධාන කොටස් දෙකයි ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම. දේශීය වෙළඳාම කියන්නේ රටක දේශ සීමාව තුල සිදුවන වෙළඳාම තමයි දේශීය වෙළඳාම කියන්නේ. දේශීය වෙළඳාමේ ප්‍රභේද දෙකයි තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම. විදේශ වෙළඳාම කියන්නේ යම් රටක් වෙනත් රටක් හෝ රටවල් සමග සිදු කරන වෙළඳාමට අපි කියනවා විදේශ වෙළඳාම කියලා. විදේශ වෙළඳාමෙත් ප්‍රභේද දෙකක් තියෙනවා ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. දැන් බලන්න නිෂ්පාදකයා කොහොමද තමන්ගේ භාණ්ඩ පාරිභෝගිකයා වෙත බෙදා හරින්නේ? බෙදා හරින්න භාවිතා කරන ක්‍රම. කෙලින්ම නිෂ්පාදකයා පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම අතනමැදියෙක් නැතුව නිෂ්පාදකයා පාරිභෝගිකයාට භාණ්ඩ විකුණනවා. ඔයාලා දැකලා ඇති. ගෙවල් වලට ඇවිල්ලා විකුණන සමහර බඩු තියෙනවා. එතකොට මේ බඩු නිෂ්පාදකයා විසින්ම කෙලින්ම පාරිභෝගිකයාට විකුණනවා. එහෙම නැත්නම් නිෂ්පාදකයා සිල්ලර වෙලෙන්දා හරහා පාරිභෝගිකයාට භාණ්ඩ විකුණනවා. එහෙම නැත්නම් නිෂ්පාදකයා තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා හරහා පාරිභෝගිකයාට භාණ්ඩ විකුණනවා. හතරවෙනි අවස්ථාව තමයි නිෂ්පාදකයා නියෝජිතයන් තොග වෙලෙන්දා සිල්ලර් වෙලෙන්දා හරහා පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම. අතරමැදියන් යනු නිෂ්පාදිත බෙදා හැරීමේදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සිටින බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන පාර්ශව තමයි අතරමැදියන් කියන්නේ. අතරමැදියන් සඳහා උදාහරණ තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා, නියෝජිතයින්. කවුද තොග වෙලෙඳුන් කියන්නේ? තොග වෙලෙඳුන් කියන්නේ නැවත විකිණීම සඳහා නිෂ්පාදිත අලෙවි කරන්නන් තොග වෙලෙඳුන් ලෙස හඳුන්වනවා. සිල්ලර වෙළඳුන් කියන්නේ අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කරන්න. නියෝජිතයන් කියන්නේ කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන්ට අපි නියෝජිතයන් කියලා කියනවා. නියෝජිතයා ප්‍රධානියා වෙනුවෙන් වගකීම බාර ගන්නවා. ඒ වෙනුවෙන් ඔහුට කොමිස් මුදලක් හිමි වෙනවා. දැන් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් කවුද ඉන්නේ නියෝජිතයා? මොන වගේ නියෝජිතයන්ද ඉන්නේ කියලා. කොමිස් නියෝජිතයා, බ්‍රෝකර්වරු, එහෙම නැත්නම් අපි කියනවා තරව්කරු, සාධ්‍යකයා, කැපකරු නියෝජිතයා, වෙන්දේසිකරු. කවුද කොමිස් නියෝජිතයා කියලා කියන්නේ? කොමිස් නියෝජිතයා කියන්නේ ප්‍රධානියාට වාසිදායක වන ලෙස තම අභිමතය පරිදි ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීමක් හෝ විකිණීමක් සිදු කරමින් ඒ මත කොමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතයා කොමිස් නියෝජිතයා වේ. ඒ කියන්නේ ප්‍රධානියාගෙන් භාණ්ඩ ලබා ගන්නව විකුණලා දෙන්නම් කියලා. එතකොට විකුණලා දෙන්නම් කියලා ලබා ගත්තට පස්සේ මේ නියෝජිතයා ඒ භාණ්ඩ විකුණලා දෙනවට කොමිස් මුදලක් ලබා ගන්නවා. ඊළඟ එක්කෙනා තරව්කරු. තරව්කරු කියන්නේ ගනුදෙනුවට අදාළ ගැනුම්කරු හා විකුණුම්කරු සම්මුඛ කරමින් ගනුදෙනුව සිදුවීමට අවශ්‍ය තොරතුරු සපයා සමහර විට විකුණුම්කරුගෙන්ද සමහර විට ගැනුම්කරුගෙන්ද සමහර විට දෙපාර්ශ්වයෙන්මද තම සේවය වෙනුවෙන් තරව් ගාස්තුවක් ලබා ගන්නා නියෝජිතයා තරව්කරු වේ. දැන් හිතන්න ඔයාලට ඉඩමක් විකුණ ගන්න ඕන. එතකොට ඔයාලා මේ ඉඩම විකුණන්නේ තරව්කරුවෙකු හරහා.
එතකොට තැරවකරුවා මොකද කරන්නේ? ඔයාලට ගැණුම් කරුවෙක් මුණ ගස්සනවා. ඊට පස්සේ මේ ගැණුම්කරු ඔයාලට මුණ ගස්සලා මේ ගනුදෙනුව පිළිබඳව කතා කරලා ඔයාලට මේ ඉඩම විකුණලා දෙනවා. විකුණලා දුන්නාට පස්සේ එයා ඔයාලගේ වගේම අදාළ ගැණුම්කරුගෙන් යම්කිසි ගාස්තුවක් අය කර ගන්නවා. ඒකට අපි කියනවා තැරව් ගාස්තුවක් කියලා. සමහර වෙලාවට මේ ගාස්තුව ගැණුම්කරුගෙන් පමණක් එහෙම නැත්නම් විකුණුම්කරුගෙන් පමණක් අය කර ගන්නත් ඉඩ තියෙනවා. සමහර වෙලාවට මේ දෙපාර්ශ්වයෙන්ම මේ ගාස්තුව අය කරන්නත් ඉඩ තියෙනවා. ඊළඟ එක්කෙනා සාධකයා. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ගනුදෙනු තම පෞද්ගලික නමින්ම සිදු කරනු ලබන නියෝජිතයා සාධකයා වේ. මෙයා මේ ගනුදෙනු සිදු කරන්නේ තමන්ගේ පෞද්ගලික නමින්. අපි යාට කියනවා සාධකයා කියලා. ඊළඟ එක්කෙනා තමයි කැපකරු නියෝජිතයා. ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදු කර එම ණය මුදල් අදාළ පාර්ශවයන්ගෙන් එකතු කර දීමටද කැප වෙමින් කටයුතු කරන නියෝජිතයා කැපකරු නියෝජිතයා වේ. දැන් මේ නියෝජිතයා මොකද කරන්නේ? ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකුණලා දෙනවා. ඒ වගේම ඒ ණය සල්ලි එකතු කරලා දෙනවා. ඒ නියෝජිතයට අපි කියනවා කැපකරු නියෝජිතයා කියලා. එතකොට මෙයාට සාමාන්‍ය කොමිස් මුදලකුත් ඊට අමතරව කැපකරු කොමිස් මුදලකුත් හිමි වෙනවා. වෙන්දේසිකරු. ඔයාලා දැකලා තියෙනව නේද වෙන්දේසි? නිරන්තරවම මිල ගණන් ඉදිරිපත් කරමින් ඉහළ මිල ගණන් ඉදිරිපත් කරමින් නිරන්තරවම මිල වැඩි කරමින් භාණ්ඩ විකුණන එක තමයි අපි කියන්නේ වෙන්දේසියක් කියලා. මෙයාට හිමි වෙන්නේ වෙන්දේසි ගාස්තුවක්. දැන් අපි බලමු වෙන්දේසි කරු කියන්නේ කවුද කියලා. විකුණනු ලබන භාණ්ඩ වෙනුවෙන් විවෘතව හා වාචිකව ඉහළ ගණන් ඉදිරිපත් කළ ගැණුම්කරුවන්ට ප්‍රධානියාගේ භාණ්ඩ අලෙවි කරමින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන පාර්ශවයට අපි කියනවා වෙන්දේසිකරු කියලා. ඊළඟට අපි කතා කරමු වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ වාසි හා අවාසි. අපි ඉස්සෙල්ලාම වාසි සාකච්ඡා කරමු. අතරමැදියන් යොදා ගැනීම නිසා විවිධ නිෂ්පාදකයන් නිපදවන භාණ්ඩ හා සේවා ලබාගෙන අවශ්‍ය වේලාවට පහසු ස්ථානයකදී පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කිරීම. නියෝජිතයෝ මොකද කරන්නේ? විවිධ නිෂ්පාදකයන් නිපදවන භාණ්ඩ සේවා ලබාගෙන අවශ්‍ය වේලාවට පහසු ස්ථානයකදී පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරනවා. දැන් ළමයි ගොඩක් නියෝජිතයෝ හින්දා තමයි භාණ්ඩ හැමතැනම මිලට ගන්න පුළුවන්. අපිට පහසුවෙන් පාරිභෝගික වශයෙන් භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒ මොකද නියෝජිතයෝ ඒ භාණ්ඩ මිලට ගන්නවා. දැන් සමහර වෙලාවට හිතන්නකෝ ගෑස් සිලින්ඩර් මිලට ගන්න තියෙන්නේ සමහර වෙලාවට නගරබද ප්‍රදේශවල. හැබැයි මේ නියෝජිතයෝ නිසා ඒවා පාරිභෝගිකයන්ට පහසු තැන්වල මිලට ගන්න තියෙනවා. ඒ වගේම නියෝජිතයන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙනවා. ඒ වගේම වෙළඳපොළ තොරතුරු අදාළ පාර්ශවයන් පහසුවෙන් ලබා ගත හැකි වෙනවා. නියෝජිතව හරහා වෙළඳපොළ තොරතුරු නිෂ්පාදකයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හුවමාරු ක්‍රියාවලිය සරල වීම. දැන් කතා කරමු අවාසි. වෙළඳපොළේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකියි. සමහර ලාවට මේ නියෝජිතයන් එනකොට එයාලා විවිධ අරමුණු හේතුවෙන් වෙළඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති කරනවා. එතකොට ඒක අවාසියක්. ඒ වගේම භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකිවීම. අතරමැදියෝ ගොඩාක් ඉන්නකොට ඒ හැම අතරමැදියෙක්ම යම්කිසි මුදලක් ආදායමක් විදිහට තියා ගන්නවා. ඒක නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. ඊළඟට අපි කතා කරමු 11.2 කියන නිපුණතා මට්ටම. මෙතනදී අපි කතා කරන්නේ සිල්ලර වෙළඳාම ගැන. අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම සිල්ලර වෙළඳාම ලෙස හැඳින්වේ. එසේ විකුණන්න සිල්ලර වෙළඳා ලෙස හැඳින්වේ. අවසාන පරිභෝජනයට භාණ්ඩ විකුණන එක සිල්ලර වෙළඳාම. දැන් අපි කවුද අවසාන පාරිභෝගිකයෝ? දැන් හිතන්නකෝ පෑනක් ගන්නවා. ඔයා පෑන ගන්න මොකටද? විකුණන්නද? නෑ. ලියන්න. අවසාන පාරිභෝජනයට. මොනවා හරි ආහාර වර්ගයක් ගන්නවා. මොකටද? කෑමට. ඒ කියන්නේ අවසාන පරිභෝජනයට. එතකොට අපිට භාණ්ඩ විකුණන වෙලෙන්ද කවුද? සිල්ලර වෙලෙන්ද. දැන් අපි කතා කරමු සිල්ලර වෙළඳාමේ ලක්ෂණ. අවසාන පරිභෝජනයට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම. විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් අලවියට තියෙනවා. දැන් ඔයාලා දන්නවා ඇති ළඟම කඩේ ගැන හිතන්න. විවිධ වර්ගයේ භාණ්ඩ තියෙනවා. සමහර වෙලාවට සෙරප්පු තියෙනවා. පොසු ඉදල් තියෙනවා, බෙහෙත් වර්ග තියෙනවා, ආහාර වර්ග තියෙනවා, සහල් තියෙනවා, විවිධ වර්ගයේ භාණ්ඩ තියෙනවා.
පාරිභෝගිකයාට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබීම. බොහෝ විට ණය පදනම් මත භාණ්ඩ අලෙවි කිරීම. පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම. ඊළඟට අපි කතා කරමු සිල්ලර වෙළඳුන්ගෙන් ඉටුවන සේවා. නිෂ්පාදකයාට මොනවද ඉටුවන සේවා? නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත පාරිභෝගිකයාට හඳුන්වා දීම. දැන් ඔයාලා ළඟම කඩේට ගියාම මොකද කියන්නේ? ගොඩාක් වෙලාවට ඒ කඩේ ඉන්න සිල්ලර වෙළෙන්දා කියනවා මෙන්න අලුත් සබන් කැටයක් ඇවිල්ලා තියෙනවා. අලුත් බිස්කට් එකක් ඇවිල්ලා තියෙනවා. අරන් බලන්න කියලා කියනව නේද? ඒ මොකද කරන්නේ? නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත පාරිභෝගිකයාට හඳුන්වා දෙනවා. ප්‍රදර්ශන පුවරු හෝ පෝස්ටර් ප්‍රදර්ශනය සාම්පල් බෙදා දීම යනාදිය මගින් භාණ්ඩ ප්‍රවර්ධනයට සහාය වීම. ඔයාලා දන්නවා ඇතිනේ ළඟම කඩේ පෝස්ටර් තියනවා නේද? සාම්පල් බෙදා දෙනවා. ඊළඟ එක භාණ්ඩ අලෙවියෙන් පසු නිෂ්පාදිත පිළිබඳ පාරිභෝගික අදහස් හා අනෙකුත් අදාළ තොරතුරු නිෂ්පාදකයාට සැපයීම. දැන් හිතන්නකෝ ඔයාලා ළඟම කඩෙන් සබන් කැටයක් ගේනවා. ඒක හොඳ නැහැ. ඔයාලා මොකද කියන්නේ? ගිහිල්ලා කියනවනේ මුදලාලිට මේ සබන් කැටේ නම් හොඳම නැහැ කියලා කියනවනේ. එතකොට එයා මොකද කියන්නේ? එයා ඒ තොරතුර නිෂ්පාදකයාට කියනවා. ඔයාගේ සබන් වලට මිනිස්සු කැමති නැහැ කියලා එයා ඒ තොරතුර නිෂ්පාදකයව දැනුවත් කරනවා. ඊළඟ එක තොග වෙළෙන්දාට ඉටවන සේවය. තොග වෙළෙන්දා රැස් කරගත් බඩු පාරිභෝගිකයාට ළඟා වෙන්නේ සිල්ලර වෙළෙන්දා හරහා. අපි ගිහිල්ලා තොග වෙළෙන්දාගෙන් බඩු ගන්න නෑනේ නේද? අපි ගන්නෙ සිල්ලර වෙළෙන්දාගෙන්. ඒ වගේම සිල්ලර වෙළෙන්දා පාරිභෝගික රුචි අරුචිකම් හා වෙළඳපොළ පිළිබඳ තොරතුරු තොග වෙළෙන්දාටද සපයනවා. ඒ වගේම තොග වෙළඳ කටයුතු ප්‍රවර්ධනයට දායක වෙනවා. දැන් හිතන්නකෝ හදිස්සියේ අපිට ඕන වෙනවා පිටි කිලෝ 50 වගේ ලොකු ප්‍රමාණයක් ගන්න. එතකොට අපි ළඟම කඩේ මුදලාලිගෙන් අහපුවාම එයා කියනවා මෙන්න මේ තොග කඩේ තියෙනවා ගිහිල්ලා ගන්න. ඔයාලට ගණන් අඩුවෙන් ගන්න පුළුවන් කියලා තොග වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරනවා. ඊළඟට පාරිභෝගිකයාට සපයන සේවා තමයි අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සපයනවා. ණයට භාණ්ඩ සපයනවා. නව භාණ්ඩ හඳුන්වා දෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් දෙනවා. ඒ වගේම පාරිභෝගික අවශ්‍යතාවන විවිධ වර්ගයේ භාණ්ඩ සපයනවා. පාරිභෝගිකයාට විවිධ පහසුකම් සපයනවා. දැන් හිතන්නකෝ ඔයාලා සුපිරි වෙළඳසැලකට ගියා කියලා ඔයාලට කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ඒ වගේම හිතන්නකෝ ෆ්‍රිජ් එකක් වොෂින් මැෂින් එකක් ගත්තා කියලා එයාලා ඒක ගෙදරටම ගෙනත් දෙනවා. ප්‍රවාහන පහසුකම් සපයනවා. ඊළඟට කතා කරමු සිල්ලර වෙළඳාමේ ප්‍රවණතා. සුපිරි වෙළඳසැල් ජාලයක් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් මිල දර්ශන භාවිතා වෙනවා, තීරු සංකේත ක්‍රම බාකෝඩ් එක, ඒ වගේම කිරුම් මිනුම් ක්‍රම, ගෙවීම් ක්‍රම, ණයපත් හරපත් හරහා ගෙවන්න පුළුවන් නිරීක්ෂණ ක්‍රම, CCTV කැමරා සිස්ටම් මේ වගේ අලුත් තාක්ෂණික මෙවලා සිල්ලර වෙළඳාමේදී භාවිතා වෙනවා. ඒ වගේම විවෘතව තමන කාල සීමාව දීර්ඝ කිරීම, රාත්‍රී කාලයේ නිවාඩු කාලයේ ඕනෑම අවස්ථාවක සිල්ලර වෙළඳසැල් විවෘතව තියෙනවා. ඒ වගේම සේවා සැපයොත් සමග සිල්ලර වෙළඳසැල් සංයෝග වීම. සමහර ඉන්ධන පිරවුම්හල් සමග සුපිරි වෙළඳසැල් තියෙනවා. සමහර සුපිරි වෙළඳසැල් සමග බැංකු තියෙනවා. එතකොට සමහර සේවාත් එක්ක සිල්ලර වෙළඳසැල් එකතු වෙලා තියෙනවා. ඊළඟ එක වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම. ඒ කියන්නේ අපිට ඉන්ටර්නෙට් එකෙන් නේද දුරකථනය හරහා අන්තර්ජාලය හරහා කැටලොග් භාවිතයෙන් භාණ්ඩ ඇනවුම් කරලා මිලට ගන්න පුළුවන්. වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාමේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුවන විද්‍යුත් සිල්ලර වෙළඳාම. දෙක ඍජු අලෙවිකරණය. ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුවන විද්‍යුත් සිල්ලර වෙළඳාම. ඒ වගේම ඍජු අලෙවිකරණය. ඒ කියන්නේ අතරමැදියන් නැතුව නිෂ්පාදිත කෙලින්ම පාරිභෝගිකයා අතට පත් කිරීම. උදාහරණ ඍජු තැපෑල, කැටලොග්, දුරකථන හා රූපවාහිනී මගින්. ඒ වගේම ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. ඔයාලා දැකලා ඇති යන්ත්‍රයක් තියෙනවා සිසිල් බීම එහෙම. එතකොට ඔයාලට තියෙන මේ යන්ත්‍රයට අදාළ මුදල් දාන්න. එතකොට අදාළ සිසිල් බීම වර්ගය ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම නව කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිත කිරීම. ඊළඟට අපි කතා කරමු 11.3 නිපුණතා මට්ටම තොග වෙළඳාම. තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙත නිෂ්පාදිත අලෙවි කිරීම තොග වෙළඳාම ලෙස හැඳින්වේ. එසේ නිෂ්පාදිත අලෙවි කරන්නා තොග වෙළෙන්දා වේ. තොග වෙළෙන්දාගේ චේතනාව මොකද්ද? නැවත විකිණීම.
තොග වෙළඳාමේ ලක්ෂණ තමයි නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මිලට ගැනීම, භාණ්ඩ තොග වශයෙන් අලෙවි කිරීම, වෙළඳ වට්ටම් ලබා දීම, භාණ්ඩ තොග වශයෙන් ගබඩා කොට තිබීම, අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, වෙළඳපොළ පිළිබඳ පර්යේෂණ කිරීම සහ තොග ප්‍රවාහනය කර දීම. දැන් අපි කතා කරමු තොග වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාට ඉටුවන සේවය මොකක්ද කියලා. නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තොග වශයෙන් ගන්න කවුද? තොග වෙළෙන්දා. ඒ වගේම මම කලින් කිව්වා වගේ සිල්ලර වෙළෙන්දා වගේම තොග වෙළෙන්දා නිෂ්පාදකයාට වෙළඳපොළ තොරතුරු ලබා දෙනවා. ඒ වගේම නිෂ්පාදකයාට විවිධ සේවාවන් සපයනවා. මූල්‍ය පහසුකම්, අමුද්‍රව්‍ය ලබා දීම වගේ විවිධ සේවාවන් සපයනවා. ඊළඟට අපි කතා කරමු තොග වෙළෙන්දාගේ සිල්ලර වෙළෙන්දාට ඉටුවන සේවය මොකක්ද කියලා. සිල්ලර වෙළඳාට භාණ්ඩ තොග වශයෙන් සපයනවා. ඒ වගේම සිල්ලර වෙළඳ සැල්ටම භාණ්ඩ ගෙනවිත් දෙනවා. ඔයාලා දැකලා ඇති කඩේට බඩු ගෙනත් දෙනවා නේද? ඒ වගේම ණය පහසුකම් සපයනවා. ඒ වගේම භාණ්ඩ තේරීම, ඇසිරීම, මිශ්‍ර කිරීම ආදී සේවාවන්හි නිරත වීම. ඉතින් දරුවනේ ඔයාලගේ 12 ශ්‍රේණියේ අවසාන පාඩම 11 වෙනි පාඩමේ නිපුණතා මට්ටම් 3ක් මම මෙහෙම සාකච්ඡා කරලා අවසන් කරනවා. ඉතින් දරුවනේ මේ වීඩියෝ එක නැරඹාට ස්තුතියි ආයුබෝවන්.